ආයිබෝවන්. අපි අද නෑගම් යන්න කල්පනා කරා. ඉතින් කෑගල්ල දිස්ත්‍රික්කයේ සුන්දරත්වය හොයාගෙන යන අපේ රූපමය චාරිකාවේ අද අපේ නවාතැන කිතුල්ගල බෙලිලෙන. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මේ නෑගම් යන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. කිතුල්ගල නගරයේ සිට හැටන් දෙසට ටික දුරක් යන විට කිතුල්ගල පොලිස් ස්ථානයේ පසුකොට යාර 300ක් පමණ ගිය තැන වම් පසට බෙලිලින දක්වා දිවෙන මහපාගේ පාර මුණ ගැසෙනවා. අවට පරිසරයේ චමත්කාර ජනක දර්ශන සහිතව රබර් වතු, තේ වතු පසු කරමින් ඇසට සනීප දසුනක් මේ ගමන පුරාවටම අත්විඳින්නට ඔබට හැකියාව ලැබෙනවා. අපි මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නේ මහභාගේ වසමට. ඉතින් කිතුල්ගල බෙලිලෙනට ඔබ එනවා නම් ඔබ එන වාහනේ මේ කිතුල්ගල වතුයායේ කෙළවර මේ ස්ථානයේ නවත්තලා මෙතන ඉඳන් පොඩි දුරක් තියෙනවා ඔබට පායින් යන්න. සාමාන්‍යයෙන් කිලෝමීටර් භාගයක වගේ දුරක්. ඉතින් ඒ දුර ගියාට පස්සේ ඔබට පුළුවන් අවුරුදු 25000කට පැරණි අපේ ප්‍රාග් මානවයා ජීවත් වෙච්ච ඓතිහාසික කිතුල්ගල බෙලිලෙනට ළඟා වෙන්න. එහෙනම් අපි මේ අපේ ගරු ආචාර්ය සිරන්දර්ණීකල සර් ආචාර්ය ගරු නිමාත රසය වගේ මතයට අනුව මේ මෙතෙක් කරපු කැණීම් වලින් කාර්යවල තියෙනවා සාමාන්‍යයෙන් මෙලෙන අවුරුදු 46000කට විතර වගේ පරණ ඉතිහාසයක් තියෙනවා. මොකද පරණ අවුරුදු 46000ක් විතර මෙතන මේගොල්ලන්ගේ මේ පදිංචි කාලේ තාහක කරන්න පුළුවන් කියලා. ලොව පැරණිතම නූතන මානවයා වූ බලංගොඩ මානවයාගේ ඥාතීන් වාසය කළේයයි විශ්වාස කරන කිතුල්ගල බෙලිලෙන ලෙන් 3කින් සමන්විත වෙනවා. නමුත් කැණීම් සිදු කර ඇත්තේ මැද පිහිටි විශාල ලෙනෙහි පමණයි. ආචාර්ය ශිරාන් දැරණීගල මහතාගේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික කෘතියේ සඳහන් වන පරිදි බෙලිලෙන කැණීම් වලින් සත්ව ඇටකටු, මෙවලම් ඇටකටු හෝ අංවලින් තනන ලද පබළු, උල් ඇටකටු මෙවලම් ආදිය හමුව තිබෙනවා. විශේෂයෙන්ම මෙම කැණීම් වලින් අකවුස් ගණී ගොළුබෙල්ලන් හමු වී තිබෙන අතර එම ගොළුබෙල්ලන්ගේ කටු තියුණු අවියකින් සිදු කර එහි මස් පිටතටගෙන ආහාරයට ගන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. ලෙන මස්තකයේ සිට පෙන විසුරුවමින් ඇදහැලෙන කුඩා දියඇල්ල කිතුල්ගල බෙලිලෙනට ගෙන එන්නේ චමත්කාර ජනක වටිනාකමක්. දිය ඇල්ල අසල ඇති ලෙනෙහි ඇතුළට වන්නට ආලෝකය ප්‍රමාණ නොවන බවක් දක්නට ලැබුණත් ගුහා වියනේ තැනින් තැන ලිහිණින්ට හා වවුලන්ට රජදහනක්ව පවතින බවනං දක්නට ලැබෙනවා. අඩ සඳක්වන් මේ ලෙන්දොර අතරින් අඳුරු වනපෙතින් ගැවසීගත් වනපෙත් හා ගිරිදුර්ග දර්ශනය වන්නේ මේ ලෙනට චමත්කාර ජනක දර්ශනයක අත්දැකීමක් ලබා දෙමින්. පසු කාලීනව භික්ෂූන් වහන්සේ වැඩම විසූ පන්සලක් ලෙසින්ද කිතුල්ගල බෙලිලෙන හඳුනාගත හැකි අතර එහි නටමුන්ද තවමත් ශේෂව පවතිනවා. වසර දහස් ගණනකට පෙර අතුව ආදි මුතුන් මිත්තන් ජීවත් වූ මෙවන් ඓතිහාසික වටිනාකම් සහිත උරුමයන් රැක ගැනීම අපි කාගේත් වගකීමක්.
ඔබ අනිවාර්යෙන්ම එන්න ඕන තැනක් තමයි කිතුල්ගල බෙලිලෙන කියලා කියන්නේ. ඉතින් ලෙනක් ළඟ මේ විදිහට ලස්සන දියැලක් තියෙන දුර්ලභ ගණයේ දර්ශනයක් ඔබට මේ ස්ථානයට આવොත් දැක බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ලෙනට මේ දියැලත් එක්ක පුදුමාකාර ආරක්ෂාවක් ලැබිලා තියෙන වගටත් ඉතිහාසය සාක්ෂි දරනවා. කැගල දිස්ත්‍රික්කයේ සුන්දරත්වය වටිනාකම් හොයාගෙන අපේ ගමනේ අද අපේ නවතැන උනේ කිතුල්ගල බෙලිලෙන. ඉතින් මේ ගමනට අපිට මේ වසමට අදාළ නිලධාරීන් විශාල ප්‍රමාණයක් සහයෝගය ලබා දුන්නා. ඉතින් මේ ඉන්නේ ඒ අතරින් කිහිප දෙනෙක්. මේ හැමෝගෙම සහයෝගයත් එක්ක තමයි අපි අද මේ වැඩසටහනට ඔබට අරන් ආවේ. විශේෂයෙන් කියන්න ඕනේ මෙතනට ආවහම අපි දැක්කා මේ ස්ථානයේ තියෙන වටිනාකම් පිළිබඳව වැදගත් වන තොරතුරු සහිත විස්තරාත්මක පුවරුවක අවශ්‍යතාවයක් තියෙනවා කියලා. ඒ වගේම තමයි දෙස් විදෙස් සංචාරකයන් විශාල ප්‍රමාණයක් මේ ස්ථානයට එනවා. හැබැයි ඔවුන්ට ශරීරන සනීපාරක්ෂක පහසුකම් වලත් අපි දකිනවා ලොකු අඩුවක්. ඉතින් මේ දේවල් අපිට හරියට සම්පූර්ණ කරගන්න පුළුවන් වුණොත් අපේ රටේ සංචාරක ශේෂ්ත්‍රයට එක වටිනා ඉවහල් වන සාධකයක් වෙනවා නොඅනුමානයි. එහෙනම් ඉතින් ඒ ගැනත් අපි ඔබට මතක් කරන ගමන් අපේ දිස්ත්‍රික්කයේ වටිනා කියන ස්ථානයකින් අපි ලබන දවසක ඔබව හමු වෙන්න එනවා. ඒ එනකන් අපි ඔබට ප්‍රාර්ථනා කරන ජයග්‍රාහී හෙටක්.